බුදු සිරිතේ පළමු වසර. අපේ පන්තියේ බුද්ධ ධර්මයේ විෂය උගන්වන්නේ ධම්මිකා ගුරුතුමියයි. පාඩම ආරම්භීමට පෙර ළමුන් සමග සුහුඳව වචන කීපයක් කතා කිරීම ඇගේ සිරිතයි. එක් දිනක් එලෙස පාඩම ආරම්භදී සුලෝචනා ප්‍රශ්නයක් ඇසුවාය. ගුරුතුමියනි, අපි පොහොය දවසේ අත්තම්මාගේ ගෙදර ගියා. අත්තම්මා අපිව ළඟ පන්සලට එකතු කරගෙන ගියා. ගිහින් බෝධීන් වහන්සේට වඳිනකොට අපි නොකියන ගාතාවක් කිය අත්තම්මා වැන්දා. මම මේ ගාතාව මොකද්ද කියලා ඇහුවාම සත්සති වන්දනා ගාතාව බව කියා දුන්නා. ඒ ගාතාව මම කියන්න දැයි ඇය ඇසූ විට ගුරුතුමිය සුලෝචනා ඉදිරියට කැඳවා පන්තියටම ඇසෙනසේ එම ගාතාව කියන්නේ පැවසුවාය. ඇය ගායනා කළ ගාතාව මෙයයි. අටමං බෝධි පල්ලංකං ဒုတိယံ ච අනිම්මිසං තතියං චංකමනං සිට්ඨං චතුත්තං රතනාගරං පංචමං අජ්පාලං ච මුචලින්දේන චණ්ඨමං සත්තමං රාජායතනං වන්දේතං මුනිසේවිතං. මෙම ගාථාව අසා සිටි ගුරුතුමිය බොහොම හොඳයි කියා ආදරය කළාය. එහෙනම් අද මම මේ ගාථාවෙන් කියවෙන්නේ මොකක්ද කියලා පහදා දෙන්නම් කියා බුදුරජාණන් වහන්සේ සත්සති ගත කළ ආකාරයත් ඉන්පසු සිදුවීම් ආදියත් පිළිබඳ ඉතා දීර්ඝ විස්තරයක් කළාය. සත්සතිය හා සත්සතියේ සිදුවීම් වගුවකටද ඇතුළත් කොට දැක්වුවාය. එම වගුව හා විස්තරය ලිපියක් ලෙස සකස් කරගෙන එන ලෙස සුලෝචනාටම පැවරුවාය. ඇය පිළියෙල කළ එම වගුව හා පසු සිදුවීම් මෙසේය. අප බෝධිසත්වයන් වහන්සේ වෙසක් පුර 15 පොහෝ දින සම්මා සම්බුද්ධත්වයට පත් වූසේක. ඉන්පසු සති 7ක් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ඇසුරු කරමින් ගත කළසේක. එම සත්සතිය තුළ වැඩ සිටි ස්ථාන හා එම කාලය තුළ සිදු වූ අසිරිමත් සිදුවීම් මෙසේ දැක්විය හැකිය. පළමු වන සතිය වැඩ සිටි ස්ථානය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ මුල සිදු වූ වැදගත් කාරණා. මෙම සතියේදී පටිච්ච සමුප්පාදය අනුලෝම පටිලෝම වශයෙන් හා පටිලෝම අනුලෝම වශයෙන් මෙනෙහි කිරීම, දෙවියන්ගේ සැක දුරු කිරීම පිණිස යමක මහා පාතිහාර්ය පෑම. දෙවන සතිය වැඩ සිටි ස්ථානය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට ඊශාන දිගී සිදු වූ වැදගත් කාරණා. අනිමිස ලෝචන පූජාව පැවැත්වීම හෙවත් සතියක් ඇසිපිය නොහෙලා බෝධීන් වහන්සේ දෙස බලා සිටීම. තෙවන සතිය වැඩ සිටි ස්ථානය බෝධි මූලය හා අනිමිස ලෝචන පූජාව කළ ස්ථානය අතර සිදු වූ වැදගත් කාරණා. සක්මන් කිරීම. සිව්වන සතිය වැඩ සිටි ස්ථානය බෝධීන් වහන්සේට වයඹ දිගින් රුවන්ගෙහි සිදු වූ වැදගත් කාරණා. අභිධර්මයේ මෙනෙහි කිරීම. මෙහිදී බුද්ධ ශරීරයෙන් බුදුරැස් විහිදෙන්නට පටන් ගත්තේය. පස්වන සතිය වැඩ සිටි ස්ථානය අජපාල නුගරුක මුල සිදු වූ වැදගත් කාරණා. හුහුංක ජාතික බමුණෙකු පැමිණීම සහ ඔහුට සැබෑ බමුණෙකුගේ ලක්ෂණ කියා දීම. මාරදේව පුත්‍රයාගේ පැමිණීම. තණ්හා, අරති, රාග යන මාර දූවරුන් පැමිණීම. තමන් වහන්සේට ගුරුවරයෙකු නොමැති නිසා ධර්ම ගුරුන්හි ලබා ගැනීමට තීරණය කිරීම. 6 වන සතිය මිදෙල්ල ගස මුල සිදු වූ වැදගත් කාරණා. මහා සුළඟක් සමග වර්ෂාවක් ඇතිවීම හා එම වර්ෂාවෙන් බුදුරදුන් ආරක්ෂා කිරීමට මුචලින්ද නාරජු ඉදිරිපත් වීම. 7 වන සතිය වැඩ සිටි ස්ථානය කිරිපළු රුක මුල සිදු වූ වැදගත් කාරණා. සමාපatti සුවයෙන් වැඩ සිටීම.
ඉහත සඳහන් පරිදි සත්‍යතිය ගත කළ බුදුරජාණන් වහන්සේ මුව දෝවණය කර කිරිපරු රුක මුල වැඩ සිටි අතර තපස්සු බල්ලුක නම් වෙළඳ දෙබෑයෝ පැමිණ අච්චනු හා මීපඩි පූජා කළහ. ඔවුන්ට පූජා පැවැත්වීමට සුදුසු පූජනීය වස්තුවක් ඉල්ලූ විට බුදුරජාණන් වහන්සේ කේශ ධාතු ස්වල්පයක් දුන්සේක. බුදුන් හා දහම් සරණ ගිය පළමු දේවාචික උපාසකවරුන් ලෙස හැඳින්වෙන්නේද මේ තපස්සු බල්ලුක දෙදෙනායි. ඉක්බිති බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි සහම්පති මහා බ්‍රහ්මයාට ලෝකයාට ධර්ම දේශනා කරන ලෙස ආරාධනා කළේය. ඒ අනුව පළමු ධර්ම දේශනාව කළ යුත්තේ කවරකුට දැයි කියා විමසා බැලීමේදී ආලාරකාලාම උද්දකරාම පුත්ත සිහිපත් වුණේ. එහෙත් ඒ වන විට ඔවුන් මිය ගොස් තිබුණි. එනිසා තමන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලයේ උපස්ථාන කළ පස්වක තවුසන්ට දහම් දෙසීමට සිතා බරණැස් ඉසිපතනාරාම කරා වැඩම කිරීමට පිටත් වූහ. මේ වඩින අතරමඟදී උපක නම් ආජීවකයා හමු විය. ඔහු බුදුරජාණන් වහන්සේගෙන් ඔබේ ශාස්ත්‍රවරයා කවරෙක්ද? ඔබ රුචි කරන ධර්මයේ කුමක්දයි විමසීය. සියලු දුක් ඉක්මවා ගිය, සියල්ල අවබෝධ කළ, සියල්ලේ නොඇලුණු නිවන් පසක් කළ මම මගේ ආචාර්යවරයා ලෙස කවරෙකු දන්නේම්ද? මට ගුරුවරයෙකු නැත, සමානයෙකුද නැත. මම රහත් වෙමි, නිරුත්තරව ශාස්ත්‍රවරයා වෙමි, සම්මා සම්බුදු වෙමි. දම්සක් පැවැත්වීමට කසීරට බරණැස් නුවරට යමි. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්හ. ඉන්පසු උපකත්තමේ ඔබ අනන්ත ජිනද? ඊ බුදුරජුන්ගෙන් විමසීය. සියලු කෙලෙස් පරදවා නිවන් පසක් කළ තමා ජිනයයි හැඳින්විය හැකි බවට බුදුරජුන් උපකට පිළිතුරු ලැබිනි. උපක එසේත් විය හැකියයි හිස සලා පිටත් විය. බරණැස් ඉසිපතනයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ කොණ්ඩඤ්ඤ, වප්ප, බද්දිය, මහානාම අස්සජි යන පස්සක තවුසන්ට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළහ. ඒ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනකයි. එම දේශනාව අසා පළමුව කොණ්ඩඤ්ඤ තාපසතුමාද පසුව අනෙක් සිව් දෙනාද සෝවාන් වූ අතර බුදුරජාණන් වහන්සේ ඔවුන් එහි බික්කු භාවයෙන් පැවිදි කළසේක. පසුව දේශනා කළ අනන්ත ලක්කන සූත්‍ර දේශනාව අසා උන්වහන්සේ රහත් වූහ. බරණැස් සිටුතුමා මහා ධනවතෙකි, සුඛෝපභෝගී ජීවිතයක් ගෙවූ කෙනෙකි. එතුමාට යස නම් තරුණ පුත්‍රයෙක් සිටියේය. හෙතෙම සැප සම්පත් පිළිබඳ කලකිරී ජීවිතයේ සැනසෙල්ල සොයමින් දිනක් උදෑසන නිවසින් පිටත් වූය. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි ඔහුට උන්වහන්සේ විසින් ධර්ම දේශනා කරන ලදී. හෙතෙම සෝවාන්නිය නිවසේහි නොසිටි තම පුතු සොයමින් යසකුල පුත්‍රයාගේ පියා පැමිණියේද බුදුරදුන් වෙතයි. බුදුරජාණන් වහන්සේ බරණැස් සිටුතුමාට පුතු නොපෙනීමට අදිෂ්ඨාන කළහ. පසුව පියාට ධර්ම දේශනා කළසේක. හෙතම තෙරුවන සරණ ගිය පළමු උපාසකයා බවට පත්විය. ධර්ම දේශනාව අවසානයේ පියා සෝවාන් වූ අතර ඒ අසල සිටි යසකුල පුත්‍රයාද රහත් ඵලයට පත්විය. ඉන්පසු බුදුරජාණන් වහන්සේ යසකුල පුත්‍රයා පෙනී සිටීමට සලස්වා එහි බික්කු භාවයෙන් පැවිදි කළසේක. බරණැස් සිටුතුමා තම පුතුට හා බුදුරජාණන් වහන්සේට දහවල් දානය සඳහා ආරාධනා කොට පිටත් විය. දහවල් දානය සඳහා යස මහරහතන් වහන්සේද සමග බුදුරජාණන් වහන්සේ සිටු නිවසට වැඩම කළසේක. බුදුරජාණන් වහන්සේ ඔහුගේ ගිහි කළ බිරියටත් මවටත් ධර්ම දේශනා කළසේක. එම දේශනාව අසා මව වූ සුජාතාව හා බිරිය තෙරුවන් සරණ ගියහ. එසේම සෝවාන් ඵලයේද පිහිටියහ. මේ නිසා තෙරුවන් සරණ ගිය පළමු උපාසිකාවන් වීමේ ගෞරවයද ඔවුන්ට හිමි විය. යසකුල පුත් පැවිදි වීමේ ආරංචිය අසා ඔහුගේ හොඳ මිතුරන් වූ විමල, සුබාහු, පුන්නජි, ගවම්පති යන 4 දෙනාද එහි පැමිණියහ.
ඔවුහුද බණ අසා සෝවාන් වූ අතර ඒ භික්ඛුභාවයෙන් පැවිදි උපසම්පදාව හා ලබාගත්හ. පසුව තවත් යහළුවන් 50 දෙනෙක්ද පැමිණ බණ අසා රහත් වීම හා පැවිදීම විශේෂත්වයකි. මේ වන විට බරණස් ඉසිපතනාරාමයේ වැඩ සිටි රහත් භික්ෂූන් වහන්සේලා පිරිස 69කි. බුදුරජාණන් වහන්සේ බැසි කාල අවසානයේ ඉල්පුර පසළොස්වක පොහෝ දින එම ශ්‍රාවක පිරිස රැස්කොට ධර්මදේශාරිකාව වඩින ලෙස අනුශාසනා කළසේක. එහිදී වැඩි දෙනෙකුට සේවය සලස්වන වස් දෙනමක් එකමඟ නොවැඩිය ලෙසත් මුලමැද අග යහපත් වූ ධර්මය දේශනා කරන ලෙසත් දෙවියන් සහිත වූ මිනිසුන්ට හිත පිණිස කටයුතු කරන ලෙසත් අනුශාසනා කර ධර්ම දූත සේවයට පිටත් කළහ. වීම වලින් පසු බුදුරජාණන් වහන්සේද උරුවෙල් දනව්ව බලා වැඩම කළ අතර කාන්තාවක සොයමින් පැමිණි බද්දවග්ගිය කුමාරවරු බුදුරදුන් හමු වූහ. ඔවුනටද කරුණු පැහැදිලි කොට දහම් දෙසා පැවිදි කළහ. මෙසේ බුදු සසුනේ ශ්‍රාවක පිරිස තවත් 39කින් වර්ධනය විය. පිළිවෙත් පිරූ ඔහුද සෝවාන් ආදී මාර්ගඵලයට පත් වූහ. එම බද්දවග්ගිය භික්ෂූන් වහන්සේලාටද ධර්මචාරිකාවේ වඩින ලෙස අනුශාසනා කර බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්ව බලා වැඩම කළසේක. උරුවෙල් දනව්වෙහි ජටිල සහෝදරයෝ තිදෙනෙක් වාසය කළහ. උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යනු ඒ තිදෙනායි. ඔවුනට පිළිවෙලින් 500ක 300ක හා 200ක අනුගාමී පිරිසක් හිටියහ. උරුවේල කාශ්‍යප සිය පිරිස සමග ගඟේ ඉහළ කොටසේ වාසය කළ අතර සෙසු පිරිස ගඟේ පහළ කොටසේ වාසය කළහ. මොහු ජටාධර තවුසෝය. එබැවින් ඔහු ජටිලයන් යනුවෙන් හඳුන්වනු ලැබෙති. ඉතා මනාධික තැනැත්තක වූ උරුවේල කාශ්‍යපට බුදුරජාණන් වහන්සේ බොහෝ ප්‍රාතිහාර්ය තැනැත්ත දක්වා ඔහුගේ මානය දැනැති කොට ඔහු ඇතුළු පිරිස පැවිදි කළහ. ඔහු පැවිදි වීමේදී තම ජටා ආදිය ගලවා ගඟට දැමූහ. ඒවා වතුරේ පාවීනවා දුටු අනිත් සහෝදරයෝ තිදෙනාද තම සහෝදරයාට කරදරයක් වී ඇද්දැයි බැලීමට ගඟ දිගේ ඉහළට ගමන් කළහ. එහිදී උරුවේල කාශ්‍යප ඇතුළු පිරිස පැවිදි වී සිටිනවා දැක ඔහුගේ බාල සහෝදරයෝද පිරිස සමග පැවිදි වූහ. ඒ අනුව එකතු වූ භික්ෂු පිරිස 1003ක් විය. ඔහු සියලු දෙනාම ධර්මාවබෝධය ලබාගත්හ. දුරුතු පසළොස්වක පොහෝදා උදා විය. ලෝක සත්‍යය වෙත පතල වූ මහා කරුණාවෙන් යුක්තව ලෝ බලන බුදුරජාණන් වහන්සේ ලක්වැසියන්ට තමන් වහන්සේගෙන් වන ශාන්තිය දැක දුරුතු පොහෝ දින ලංකාවේ අද මහියංගන චෛත්‍ය පීඩි ස්ථානයට ආසින් වැඩිසේක. ඒ බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනයයි. එදා මහවැලි ගඟ අසබඩ රැස් වූ යක්ෂ ගෝත්‍රක දෙපිරිසක් සංග්‍රාමයකට සැරසුණු අවස්ථාවේ එම යුද්ධ සංසිඳුවා ධර්ම දේශනා කළසේක. එහිදී සුමන සමන් දෙවියන් ඇතුළු පිරිස සරණ සල්හි පිහිට වූසේක. සෝවාන් වූ සුමන සමන් දෙවියෝ පිදීමට යමක් ඉල්ලුහ. බුදුරජාණන් වහන්සේ හිස පිරිමැද කේශ ධාතු මිටක් දුන්සේක. ඒවා තැන්පත් කොට මහියංගන චෛත්‍ය සෑදූ බව සඳහන්නේ. බුදුරජාණන් වහන්සේ එදිනම ආපසු උරුවෙල් දනව්වට වැඩම කළහ. ඉක්බිතව බුදුරජාණන් වහන්සේ 1003ක් කුෂ්‍ය ශ්‍රාවකයන් සමග රජගහ නුවර සමීපයට වැඩම කොට ගව් 3ක් මෑතින් වූ තල්වනයේ වැඩ සිටියහ. එහිදී බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේ වැඩි බව දැනගෙන විශාල පිරිසක් සමග එහිදී පැමිණියේය. බණ ඇසූ රජතුමා ඇතුළු පිරිසේ සමහරු සෝවාන් වූහ. සමහරු උපාසකත්වයට පත් වූහ. සෝවාන් වූ පළමු රජතුමා ලෙස බිම්බිසාර රජතුමා හැඳින්විය හැකිය. බිම්බිසාර රජතුමා තමා මගධයේ රජ වීමටත් තම රටට බුදුරජාණන් වහන්සේ වැඩම කරවා ගැනීමටත් බුදුරජාණන් වහන්සේ ඇසුරු කිරීමටත් උන්වහන්සේගෙන් බණ ඇසීමටත් එම ධර්ම අවබෝධ කර ගැනීමටත් යන බලාපොරොත්තු පහක් ඇතිව සිටි බවත් ඒ පහම ඉටු වී ඇති බවත් පවසා පසුදා දානයට ආරාධනා කළේය.
දානයට වැඩම කළ බුදුරජාණන් වහන්සේට බිම්බිසාර රජු විසින් වේළුවනාරාමයේ පූජා කරන ලදී. ඒ බුදුසසුනේ පළමු ආරාම පූජාවයි. එම පූජාවෙන් අනතුරුව රජතුමාගෙන් පින් බලාපොරොත්තු වූ ඥාති ප්‍රේත පිරිසක් නිමිති කොට ඔවුන්ට පින් අනුමෝදන් කිරීමේ වැදගත්කම පෙන්වා දෙමින් තිරාකුඩ්ඩ සූත්‍ර දේශනාව සිදු කරන ලදී. සංජය යනු පිරිවැජියෙකි. ඔහු සමීපයෙහි විශාල සිසු පිරිසක් සිටි බව සඳහන් වේ. එයින් කෝලිත හා උපතිස්ස පිරිවැජියන් දෙදෙනා සමග තවත් 250ක පිරිසක් බුදුසසුනේ පැවිදි වීම විශේෂ සිදුවීමකි. උපතිස්ස කෝලිත දෙදෙනා සසුන්ගත වූයේ සැරියුත් හා මුගලන් යන නම් වලිනි. මේ වන විට බුදුරජාණන් වහන්සේ හමුවෙහි භික්ෂු ශ්‍රාවක පිරිස 1255 නමක් වූහ. බුද්ධත්වයෙන් වසර පසු ප්‍රථම සංඝ සන්නිපාතය නම් වූ මහා සංඝ සමුළුව පවත්වේ වන ලද්දේ උන්වහන්සේලාගේද සහභාගීත්වයෙනි. එහිදී සරියුත් මුගලන් මාහිමිවරුන් අගතනතුර පිරිනැමීමත් ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීමත් සිදුවිය. සිදුහත් කුමරු ගිහි සැප අත්තර ගියදා පටන් සුද්ධෝදන රජතුමා රහසිගත දූතයන් යමමින් තොරතුරු සෙවීම සිදු කළේය. එම පුතු බුදු පදවිය ලබා රජගහනුවර සිට බව දැනගෙන සිට රජතුමා බුදුරජාණන් වහන්සේ තම රාජධානිය වූ කිඹුල්ලපුරයට වැඩමවාගෙන එන ලෙස දන්වා ඇමතියෙකු සමග දහසක රාජපුරුෂ කණ්ඩායමකට පිටත් කළේය. 60 යොදුනක් ගමන කොට වේළුවනාරාමයට ළඟා වූ ඔවුහු බුදුරදුන්ගෙන් දහම් අසරහත්ව පැවිදි බව ලබාගත්හ. පැමිණි කාරණය මග හැරිනේ රජතුමා තවත් දහසක් කණ්ඩායමක් ඇමතිවරයෙකු සමග පිටත් කළේය. එම පිරිසද බණ අසා පැවිදි වූහ. මේ ආකාරයට කණ්ඩායම 9ක්ම යවා නමුත් පිය රජුගේ ආරාධනා බුදුරජාණන්ට නොලැබුණි. අවසානයේදී බෝසතාණන් වහන්සේ උපන් දිනේම උපන් කළුදායින ඇමතියා කැඳවා සුදවුන් රජතමේ මේ කාර්යය ඉටු කිරීමට ඔබට පුළුවන් දැයි ඇසීය. ඉතා දක්ෂ ඇමතිවරයෙකු වූ ඔහු කලින් අයට සිදු වූ දේ හොඳින්ම දැන සිටියේය. රජතුමනි, මට පැවිදි වීමට අවසර දෙන්නේ නම් මම ඒ දේ ඉටු කරමි. හෙතම පැවසීය. රජු පැවිදි වීමට අවසර දුන් අතර ඔහුද දහසක පිරිසක සමග ගොස් බණ අසා පැවිදි වී ධර්මාවබෝධය ලබා ගත්තේය. එහෙත් තමා පැමිණි කාරණය අමතක නොකළේය. මෙදින්පුර පසළොස්වක පොහොය ළඟා වෙත්ම කළුදායි රහත් වහන්සේ තමාගේ අභිලාෂය බුදුරජාණන් වහන්සේට දැන්වීමට තීරණය කළහ. බුදුරදුන් වෙත වැඩම කළ උන්වහන්සේ රජගහනුවර සිට කිඹුල්ලපුරයට යන යොදුන් 60ක් පමණ වූ මාර්ගය පිළිබඳ ඉතා විචිත්‍ර වර්ණනාවක් ඉදිරිපත් කළහ. එය ගාථා 60කින් යුක්ත වූවකි. මෙම මාර්ග වර්ණනාව සිදු කළ උන්වහන්සේ පිය රජු ඇතුළු ඥාතීන් බුදුරජාණන් වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින බවත් ඒ සඳහා වැඩම වීමට මේ හොඳම හොඳ කාලයක් බවත් පැවසූහ. කිඹුල්ලපුර ගමනින් සිදුවන යහපත් දුටු බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම පිළිගත්හ. ඒ වන විට ශාසනයේ වැඩ සිටි රහතන් වහන්සේලා පිරිස 21355 නමකි. මේ පිරිසෙන් කිඹුල්ලන් නුවරින් පැමිණි පැවිදි වූ දසදහසක් හිමිවරුද අංගමගද දෙරටින් පැවිදි වූ දසදහසක්ද වශයෙන් 20000ක් ස්වාමීන් වහන්සේලාට කිඹුල්ලපුර ගමන සඳහා සූදානම් වන ලෙස දැන්වූහ. 20000ක් රහතන් වහන්සේලා පිරිවරාග බුදුරජාණන් වහන්සේ මැදින්පුර පසළොස්වක පොහෝදා රජගහනුවර පිටත් වූ අතර වෙසක් පුර පසළොස්වක පොහෝදා කිඹුල්ලපුරයට ළඟා වූහ. සාරාංශය: වෙසක් පුර පසළොස්වක පොහෝදා බුද්ධත්වයට පත් අප බුදු පියාණන් වහන්සේ සති 7ක් බෝධීන් වහන්සේ ඇසුරු කරමින් වැඩ සිටියහ. ඉන්පසු බරණැස ඉසිපතනයට වැඩමවා පස්වග තවුසන්ට දහම් දෙසීමත් ඔවුන් පැවිදි උපසම්පදා කිරීමත් සමගින් භික්ෂු සමාජය ආරම්භ විය. එසේ 5 දෙනෙකුගෙන් යුක්තව ඇරමුණු බුදුසසුනේ රහතන් වහන්සේලා ප්‍රමාණය වසරක් වන විට 20000 ඉක්මවීම විශේෂත්වයකි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම මෙතරම් ඉක්මනින් ප්‍රචලිත වීමෙන් පෙනී යන්නේ එදා මිනිසුන්ට තිබූ ධර්මයේ අවශ්‍යතාවයි.